गया तेरा अब ध्यान से सुन දින 90ක් ඇතුළත ගැහැණු ළමයින් 93 දෙනෙක් අතුරුදහන් වෙනවා. CCTV නෑ, සාක්ෂි නෑ, සැකකරුවෝ නෑ. මුළු රටම බය වෙලා ඉන්නකොට අඳුර පලාගෙන එන එකම එක හඬක් තියෙනවා. SSP ශිවානි ශිවාජී රෝයි. ඔබ හිතනවා නම් මේක තවත් සාමාන්‍ය හොරා පොලිස් කතාවක් කියලා? ඔබට වැරදිලා. මේ වීඩියෝ එක අවසාන තත්පරය වෙනකම් බලන්න. මොකද මේ චිත්‍රපටයේ ඇතුලේ රාණි මුඛර්ජී අපිට දෙන ඒ අලුත් ෂොට් එක බොහෝ දෙනා බලාපොරොත්තු නොවුණු එකක්. ඔබ සූදානම්ද මේ මර්දානි? ඔයා මේ channel එකට අලුත් නම් අපි කරපු තව අලුත්ම reviews තියෙනවා. ගිහින් බලන්න. ඒ වගේම අලුතින් hall එකට එන films මොනවාද? ඒවා මොන වගේද? hall එකේ බලුවොත් වටිනවද? ඒ වගේ තොරතුරු දැනගන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. 2026 වසරේ ජනවාරි 30 රිලීස් වුණ මේ ෆිල්ම් එක බොලිවුඩ් සිනමාව විතරක් නෙමෙයි මුළු ආසියාවම කැළඹුව මේ ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් පස්සට යමු. 2014 ප්‍රදීප් සර්කාර් මිනිස් ජාවටමට එරෙහිව සටන් කරන SSP ශිවානි රෝයි අපිට හඳුන්වා දුන්නා. 2019 ගෝපිපුත්‍රන් තාක්ෂණය භාවිතා කරන මනෝව්‍යාතික අපරාධකරුවෙක් අපි දැක්කා. හැබැයි 2026 අභිරාජ් මිනවාලා අරගෙන එන මේ තුන්වෙනි කොටස මර්දානි ෆ්‍රැන්චයිස් එකේ ඩාර්කස්ට් එන්ට්‍රි එක. මෙතන හීරෝයිසම් අඩුයි, ඉමෝෂන් වැඩි, රියලිසම් එක බෲටල්. මේක බලද්දි මේ ෆිල්ම් එකක් නෙමෙයි. මේ සැබෑ විමර්ශනයක් කියලා දැනෙන අවස්ථා ගොඩයි. මේකේ සමහර කොටස් ලංකාවෙත් ෂූට් කරලා තියෙනවා. ක්‍රයිම් ත්‍රිලර් එකක් වෙච්ච මර්දානි 3 මේ වෙනකොට IMDb 8.8ක ඉහළ රේටිං එකක් තියෙනවා. කතාව ආරම්භ වෙන්නේ උත්තර ප්‍රදේශයේ සාමාන්‍ය නගරයකින්. ළමයි දෙන්නෙක් එකම තත්පරයකින් අතුරුදහන්. මේ කේස් එක හයි ප්‍රොෆයිල් නිසා ශිවානි රෝයි කැඳ වෙනවා. හැබැයි ඈ හමු වෙන්නේ සාමාන්‍ය ගෑන් එකක් නෙමෙයි. ඈ සෙමින් සොයාගන්නේ බෙගර් මැෆියා කියන නගරය ඇතුළෙම සැගවුණු අතිශය අඳුරු ජාලයක්. මේ හැමදේකම මැද ඉන්න ප්‍රධාන චරිතය අම්මා. ලෝකයට ඇය දේවදූතියක් වගේ පෙනුනත් ඇගේ සැබෑ මුහුණ ශිවානිට හෙළි වෙන්නේ ඊටාම හිමින්, ඊටාම වේදනාවෙන්. මෙතන ශිවානිට දුවක්කුවට වඩා Tamanගේ ඉව තමයි භාවිතා කරන්න වෙන්නේ. ඉන්දියාවේ බහුලව සිද්ධ වෙන ජාවාට තමයි මේ ළමා ජාවාට. මේ කතාවේ පැහැරගෙන යන්නේ කුඩා ගැහැණු දරුවන් නිසා කතාව ඉතා තැදින් හිතට දැනෙනවා. සමහර දර්ශන සංවේදී අයට බලන්න අපහසු වෙන්නත් පුළුවන්. රාණි මුඛර්ජී අවුරුදු 30ක කරියකි. මේක තමයි ඇය කරපු පරිණතම ශක්තිමත්ම රංගනය. ඇය දැන් ඇක්ෂන් හීරෝයින් කෙනෙක් නෙමෙයි. ඇය නායිකාවක්, තීරණ ගන්නා කාන්තාවක්. ඇගේ ඇස් ඩයලොග් නැති තැන්වල ලොකු කතාවක් කියනවා. අම්මා ලෙස මල්ලිකා ප්‍රසාද් කෑ ගහන්නේ නැහැ, ගැට ගහන්නේ නැහැ. හිනාවෙන්ම බය හිතෙන රංගනයක්. ජංකි බෝඩිවාලා හොඳ උත්සාහයක් ගන්නවා. හැබැයි චරිතය තව ටිකක් ගැඹුරු වෙන්න තිබුණා. ටෙක්නිකල් ස්ට්‍රෙන්ත්. මේක සිනමා හෝල් එකකම බලන්න ඕනේ ප්‍රධාන හේතුව තමයි විෂුවල් ටෝන්. ආටුර් සුරාව්ස්කි පාවිච්චි කරන ඩීසැචුරේටඩ් බ්ලූ පැලට් එක නගරේ අඳුර ඔබට දැනෙන්න හරිනවා. ජොන් ස්ටුවර්ට් ඇඩියුර්ගේ හાર્ට් බීට් බේස්ඩ් බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක මූවි එක පුරාවට ටෙන්ෂන් එක නවත්තන්න දෙන්නේ නැහැ. එඩිටිං තියුණුයි. ෆ්ලෝ බ්‍රේක් වෙන තනක් නැහැ. පැය දෙකක් ගිහලත් ටයිම් දැනෙන්නේ නැහැ. ප්‍රෝස් ඇන්ඩ් කොන්ස්. හොඳ පැත්ත. සමාජීය වගකීම, ළමයි අපරාධ ගැන දැඩි පණිවිඩයක්. රාණි මුඛර්ජී මූවි එක කැරි කරනවා. ඉන්ටර්වල් ටර්න් බොහෝ දෙනා බලාපොරොත්තු නොවුණු මොමන්ට් එක. අඩුපාඩු සෙකන්ඩ් හාෆ් එක සමහර වෙලාවට අනුමාන කරන්න පුරුවන්. සපෝටිං කැරක්ටර්ස් තව ටිකක් ඩිවලොප් කරන්න තිබුණා. ෆයිනල් වර්ඩික්ට්. සමස්තයක් විදිහද මර්දානි 3 කියන්නේ 2026 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. තියේටර් එකෙන් එළියට එද්දි ඔබට ඇක්ෂන් ත්‍රිල් එකක් විතරක් නෙමෙයි සමාජය ගැන බරපතල හිතුවිල්ලක් අරගෙන යන්න වෙයි. ඔබ මේ චිත්‍රපටිය බලුවද? ශිවානි රෝයිගේ මේ අලුත් අවකාරය ගැන ඔබ මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. මම හැම එකකටම රිප්ලයි කරනවා. මේ වගේ අඳුරු තියුණු සිනමාවේ ඇතුළ පැත්ත හෙලි කරන රිවිව් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් කුතුහලය පිරුණු විමර්ශනයක් අරගෙන එන්නම්. සිනමාවට ආදරය කරන්න. ජය වේවා.